මොකද්ද මේ ATM මංකොල්ලේ? එතකොට කවුද මේ කාබනාත් හැකර් ටීම් එක? කොහොමද මෙයාලා මෙච්චර ලොකු මංකොල්ලයක් කළේ? කර්බනා හැකර් රූපෙක් කියන්නේ ලෝකේ රටවල් 30ක බැංකු 1000කට රිංගලා ඩොලර් බිලියන ගාණක් හොරගම් කරපු අති දක්ෂ හැකර් ටීම් එකක්. එතකොට මේක නේද තුවක්කුවක්වත් පාවිච්චි කරන්නේ නැතුව කරපු ලෝකේ ලොකුම බැංකු මංකොල්ලේ? ඔව් මේක කර්බනා හැකර් ටීම් එකේ අවුරුදු ගානක ලොකු ප්ලෑන් එකක්. රටවල් 30ක බැංකු 1000කට අධික සංඛ්‍යාවක්. මේක කොහෙන් පටන් ගන්න නැතිද? මොකද්ද මේකේ මූලාරම්භය? දිනය 2014 අප්‍රේල් 8 යුක්‍රේනයේ බැංකුවක වැඩ කරන මැක්සිම් කියන බැංකු සේවකයාට ඔහුගේ හවුල්කාරයාගෙන් ඊමේල් එකක් එනවා. ඒක නිකම් මේල් එකක් නෙමෙයි. එතකොට මේ මේල් එකද මේ මහ විනාශය ආරම්භය? මොකද්ද මේ මේල් එක ඇතුලේ තිබුණේ? මේ ඊමේල් එකෙන් තමයි මේ බැංකු මංකොල්ලේ ආරම්භ වෙන්නේ. මේ බැංකුවේ වැඩ කරපු මැක්සිම් කියන පුද්ගලයාගේ එකම එක නරක පුරුද්දක් තිබ්බා. ඒ තමයි එයාගේ කම්පියුටර් එකේ software update එහෙම නැත්නම් Windows update දෙන්නේ නැහැ. මෙයාගේ මේ පුංචි අත්පසුවීම හින්දා මේ හැකර් ටීම් එකට පුළුවන් වුණා මේ බැංකුවට ඇතුළු වෙන්න. එතකොට ඊට පස්සේ මොකද වුනේ? මාස ගාණක් යනකම් මේ හැකර්ස්ලෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නැහැ නේද? එතකොට බැංකුව දැනගෙන හිටියද එයාලගේ සිස්ටම් එක හැක් වෙලා කියලා? නැහැ. හැබැයි 2016 ජූලි 16 වෙනිදා තායිවානයේ තායිපේ බැංක් ATM එක ඉතා අරුම් පුදුම සිදුවීමක් වෙනවා. ඔයා කියන්නේ අර ප්‍රසිද්ධ ATM මංකොල්ලේ ගැන නේද? මට මතක දෙයක් නම් සැකසහිත පුද්ගලයන් දෙන්නෙක් බැංක් ATM මැෂින් එකක් ගාවට යනවා. එතනින් එක්කෙනෙක් බැංක් එකේ දොර ගාවිද්දී අනිත් එක්කෙනා යනවා බැංක් ATM මැෂින් එක ගාවට. ඒ ගිහිල්ලා කිසිම බටනයක් ප්‍රෙස් කරන්නේ නැතුව ඉද්දී බැංක් ATM මැෂින් එකෙන් නිකම්ම සල්ලි එළියට විදින්න ගන්නවා. එතකොට ඒ දෙන්නා ඉක්මනින් මේ සල්ලි ටික බෑග් එකකට දාගෙන එතනින් යන්න යනවා. ඒත් ATM මැෂින් එකෙන් සල්ලි විදින එක නම් නතර වුණේ නැහැ. ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ නැත්තේ? 2014 මැක්සිම් අතින් උණු මේ පුංචි අතපසුවීමෙන් මුළු බැංකින් සිස්ටම් එක මේ වෙනකොට හැක් වෙලා තමයි තිබුණේ. හැබැයි ඔයා කලින් කියපු කතාවේ පොඩි වැරැද්දක් තියෙනවා. මොකද මේක එක ATM එක විතරක් සිද්ධ වුණු දෙයක් නෙමෙයි. නගරේ පුරා විවිධ ශාඛාවල ATM වලත් මේ මංකොල්ලය මේ විදිහටම සිද්ධ වෙලා තිබුණා. එච්චර දෙයක් වුණාට පස්සේ මේ බැංකුව දැනගත්ත නේද මෙයාලගේ බැංකින් සිස්ටම් එක හැක් වෙලා කියලා. එතනින් පස්සේ මේ බැංකුව මොකද්ද කරේ? මෙම සිදුවීමෙන් පස්සේ බැංකුව මේ ගැන විමර්ශනය කරන්න කැස්පස්කී ලැබ් කියන සයිබර් ආරක්ෂණ සමාගමට කතා කරනවා. හැබැයි මේ ආපු විමර්ශකයාට කිසිම දෙයක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. එතකොට මේ විමර්ශනය මෙතනින් නැවතුණාද? මේ හැකර්ස්ලාට විරුද්ධව බැංකුවට කිසිම දෙයක් කරන්න බැරි වුණාද? මේක වෙලා ටික දවසකට පස්සේ පාන්දර 3ට විතර මේ විමර්ශකයාට කෝල් එකක් එනවා. එතකොට මේ විමර්ශකයා දැනගන්නවා හැකර්ස්ලා මේ ඩොමේන් එකේ පාලනය අරගෙන දත්ත චීනයට යමින් ඉන්නවා කියලා. මේක තහවුරු කරගන්න විමර්ශකයා නෝට්පෑඩ් එක ඕපන් කරලා මෙන්න මෙහෙම සංවාදයක් කරනවා. Hello. You can't catch us. No, you can't. මේකෙන් පස්සේ මේ විමර්ශකයා හොයාගන්නවා නේද මේ බැංක් සිස්ටම් එක හැක් වෙලා තියෙන්නේ අර මැක්සිම් කියන සේවකයාට ආව මේල් එකේ තිබ්බ මැල්වෙයාර් හින්දා කියලා. ඔව් මේ මැල්වෙයාර් එක හරහා හැකර්ස්ලා හිතාමතාම මැක්සිම්ගේ කම්පියුටර් එක ස්ලෝ කරනවා. එතකොට මැක්සිම් මේ සිදුවීම IT ඩිපාර්ට්මන්ට් එකට වාර්තා කරනවා. පස්සේ මේ IT ඔෆිස් සිස්ටම් එකට ඇඩ්මින් පාස්වර්ඩ් ගහලා ලොග් වෙනකොට හැකර්ස්ලා මේක කීලොග් එකක් යූස් කරලා මේකේ data save කරගෙන තියෙනවා. එතනින් තමයි මේ බැංක් එකේ full access හැකර්ස්ලා අතරපත් වෙලා තියෙන්නේ. හරි එතකොට කොහොමද මේ හැකර්ස්ලා මේ බැංක් වලින් සල්ලි අරගෙන තියෙන්නේ? 2014 මේ බැංකින් සිස්ටම් එක හැක් කරලා මාස ගාණක් යනකම් මෙයාලා කිසිම සද්දයක් නැතුව නේද හිටියේ? ඔව් මාස ගාණක් තිස්සේ කිසිම සද්දයක් නැතිව මේ හැකර්ස්ලා ATM ජැක්පොටින් ෆන් ට්‍රාන්ස්ෆර් වගේම ෆේක් බැංක් account හරහා සල්ලි හොරකම් කරන්න ගන්නවා. එතකොට 2014 ඉඳලා 2016 වෙනකම් මෙයාලා ඩොලර් බිලියන ගාණක් හොරගම් කරලා තියෙනවා. එතකොට මෙයාලා කොහොමද පොලිසියට හවු වුනේ? 2016 සිද්ධියෙන් පස්සේ CCTV හරහා සල්ලි ගන්න ආපු මනීෂාක්ලා 30 දෙනෙක්ගේ අනන්‍යතාවය හොයාගන්න මෙයාලට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඒ වෙනකොටත් එයාලගෙන් 19කට වැඩි පිරිසක් රටින් පැනලා ගිහිල්ලා තියෙනවා නේද? හැබැයි එතනින් 3 දෙනෙක් තාමත් රටේ ඉන්නවා කියලා පොලිසියට ආරංචි වෙනවා. මේ මනීෂාක්ලා පොලිසිය හොයනවා කියලා දැනගත්තහම මෙයාලගේ සල්ලි හංගන්න දෙනක් බලනවා. එතකොට මෙයාලගෙන් එක්කෙනෙක් මේ සල්ලි ඩොංගියෝ කියලා පාක් එක හංගලා යනවා. හැබැයි එයාලව හොයාගෙන පොලිසියෙන් ඒ පාක් එකට යනකොට එයාලට එතනදී හම්බෙන්නේ එක සල්ලි බෑග්යක් විතරයි නේද? ඔව් පොලිසිය හොයාගන්නවා බොබී කියලා මනීෂාක් කෙනෙක් තායිවානයේ මධ්‍යම දුම්රිය නැවතුම්පොලේ ලොකර් එකක මේ සල්ලි හංගලා තියෙනවා කියලා. එතකොට මේ සල්ලි ගන්න යුරෝප් වල ඉඳලා දෙන්නෙක් එනවා. හැබැයි මෙයාලා හොටෙල් එකට යන්නත් කලින් අත්තරංගුවට ගන්න පොලිසියට පුළුවන් වෙනවා. ඒත් මේ මංකොල්ලේ ලොකුම ලොකු ගහක් නම් මෙයාලා අල්ලගෙන තියෙන පුංචි කොළ ගොඩක් විතරක් නේද?
මෙයාලා ප්‍රධානියා එහෙම නැත්නම් කර්බනා ගෲප් එකේ මහමලකරු කොහොමද පොලිසියට කොටු වුනේ? මෙයාලා මේ අල්ලගත්තු මනීෂාක්ලගේ දුරකථනයකින් පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා මෙම සිද්ධිය උඩු යටිකරු කරන තොරතුරු. ඒ තමයි කර්බනා ගෲප් එකේ නායකයාගේ බැංක් account Gmail වගේම බොහොම සංවේදී දත්ත කීපයක්. මේ සිදුවීම් පස්සේ කර්බනා ගෲප් එකේ නායකයව පොලිසියෙන් හොයන්න ගන්නවා. ඔහු මෙයාලගේ පළමු ගොදුර විදියට 2018 මාර්තු 6 වෙනිස්ස අත්අඩංගුවට අරගන්නවා. මෙයා සතුව තිබිලා ඩොලර් මිලියන 162. ඒ කියන්නේ බිට්කොයින් 15000ක් සහ අධිසුපභෝගී මෝටර රථ කිහිපයක්ද පොලිසිය භාරයට ගන්නවා. පොලිසිය සැක කරනවා මේ බෙනිස් කියන්නේ කර්බනා ගෲප් එකේ නායකයා කියලා. මෙතනදී පොලිසිය කියන විදියට කර්බනා ගෲප් එකේ සමාජිකයන් තවමත් නිදැල්ලේ ඉන්නවා. ඒ කියන්නේ කර්බනා ගෲප් එකේ අවසානය මේ නොවේද? ඔයත් මේ මැක්සින් වගේ ෆිෂින් මේල් වල තියෙන මැල්වෙයා ගැන කිසිම අවබෝධයක් නැතුව ඕපන් කරනවාද? ඒ වගේම ඔයාට එන සිස්ටම් අප්ඩේට් එහෙම අප් ටු ඩේට් කරන්නේ නැද්ද? ඔයාලා හිතන තරම් මේ සයිබර් ලෝකයේ සුන්දරතරක් ඔයත් ඔයාගේ මේ වගේ වැරදි නිසා ඔයාගේ කම්පැනි එකත් කර්බනාක් වගේ හැකර් ගෲප් එකක ගොදුරක් වෙන්න ඉඩ තියෙනවාද? ඔයාලටත් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න ඕන නම් අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න.